මුනිසිරිපා සෙමිමින්නේ. මේ පද්‍ය පන්තිය ලිව්වේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. මෙයා වැටෙන්නේ කොළඹ යුගයේ පළමු පරපුරට. පළමු පරපුරේ කවිය. එදා වැඩිහිටි පරපුර, ජ්‍යෙෂ්ඨ පරපුර. මේ කවි පන්තිය මෙයා නම් කරන්නේ දරු නැලවිල්ල. නැත්නම් ජාතික තොටිල්ල. මේක නම් කරලා තියෙන්නේ දරු නැලවිල්ල හේවත් ජාතික තොටිල්ල කියලා. දැන් නැලවිලි ගී කියන්නේ මොකටද? නැලවිලි ගී කියන්නේ අඬන ළමයි නලවන්නනේ. අඬන ළමයි නලවන්නයි නැලවුණු ළමයි අඬවන්නේ. ඔළුව හොඳ නැද්ද? නැලවුණු ළමයි නිදි කරන්නයි. ඒකනේ නැලවිලි ගී කියන්නේ. දැන් මේ පද්‍ය පන්තිය පටන් ගන්නේ මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිර පෙදෙසින්නේ මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ කියලා නේද තියෙන්නේ. යකෝ මේ තාත්තගේ මෙන්ටල් අවුල් වගේ. වෙන තාත්තලා නැලවිලි ගී කියන්නේ අඬන ළමයි නලවන්න නැලවුණු ළමයි නිදි කරන්න. මේ ළමයා නිදි තාත්තා කවිය පටන් ගන්නකොට නිදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඇස් පියන් නිදා ගන්න. සමහරුන්ට ඇස් දෙක පියාන නිදා ගන්න බෑ. එතකොට ඇස් දෙක පියාන නිදා ගන්න බැරි නම් ඇස් අරන් නිදා ගන්න පුළුවන්. වෙන කරන් දෙන්නේ නැහැ. එතන මේ ඇස් අරන් නිදා ගන්නවා කියන්නේ ඔන්න දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ පුතාලා ගෙදර ඉන්නවා. ඔන්න ඔබ පාඩම් කර කර ඉන්න විභාගෙ කිට්ටු නිසා අම්මා ගෙදර හැම හෙද්දම හොදලා දාලා පොළට යන්න ලෑස්ති වෙලා කියනවා මම පොළට ගිහින් එන්න යනවා. මේ පොඩි වැහි කලුවකුත් තියෙන පදයක්වත් ගන්නොත් එදිරි ටික ගන්න. ඔගොල්ලෝ පාඩම් කර කර ඉඳි නිදිමතක් එනවා. ක්ලේන්ටියකුත් හදාගෙන ක්ලේන්ටිය බොන වෙලාව අපරාධ නිසා ටීවී එකක් පොඩ්ඩක් දාගෙන පැරණි ටෙලි නාට්‍යයක පෙර බලපු එක කොටස් යනවා. දැන් දන්නවා ඊළඟට මේක වෙන්නේ කියලා. ඒක දැනගෙන බලනකොට ඒක වෙනම චූන් එකක් තියෙනවා. දැන් මේ චූන් එක විඳගෙන මේක බලවලා ඉන්නකොට අම්මා පොලේ ගිහින් කුඩේකුත් යලන් එනවා. කෝරේ දිරික ගත්තේ නැද්ද? ඒ වැස්සද? නිදාගෙන හිටියේ. ඒ නිදාගෙන ඉන්නවා කියන්නේ එතකොට. ඒ කියන්නේ පරිසරයේ වෙන දේවල් ගැන අවධානයකින් තොරව ඉන්නවා නම් නිකන් නිදාගෙන වගේ. දැන් අරේ මුනිසිරිපා සිඹිමින්නේ සමනොල ගිර පෙදෙසින්නේ මද සුලඟයි මේ එන්නේ. පුතා නේද? මේ කාල වකවානුව වෙනකොට අපේ රට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. අපි යටත් විජිතයක ඉන්නේ යටත් විජිතයක. අපි යටත් උනේ 1815 මහනුවර මගුල් මඩුවේ නටාපු මගුලෙන් නෑ අසංකල කිවිසුමෙන්. 815 ඉඳන් 915 වෙනකොට 100ක් එක්කෙනෙක්වත් නිදහස දැකලා නැහැ. 915 වෙනකොට 100ක්. එතකොට 915 නිදහස දැකපු කෙනෙක් ඉන්නවා නම් එයාට අවුරුදු 105ක්වත් වෙන්න ඕන. යන්තම් හරි නිදහස ගැන මතකයක්. 100 ගණන් ඉන්නවද පුතා මිනිස්සු? කවුරුවත් නිදහස දැකලා නැහැ. ඒ නිසා නිදහස මොකද්ද දන්නේ නැතුව උපන්නාට මේලෝ වැඩෙනවා විනා ඔය ජීවත් වෙනවා.
කියලා දෙනවා. පුතේ නිදහස කියන්නේ වටින එකක්. එන ලොකුයි ඒක. නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය. නිදහස මහ මුහුදක් වම් පොඩි එකා බය වුණාද දන්නේ? බය වෙන්න අපා. නිදහස නැමැති මහ මුහුද උනන උල්පත තියෙන්නේ පුතා ළඟ. පුතා වෙහෙසුනොත් නිදහස දිනලා දෙන්න පුළුවන්. පුතාට කියලා දෙනවා තාත්තා නිදහස කියන්නේ ලොකු වටින එකක්. ඔයා ඒක දිනා ගන්න සටන් කරන්න එන්න. බබාට බය හිතෙනවා. ඕවට සටන් කරන්න ගිහිල්ලා මරුන් කන්න වුණොත් මරනවා කියන්නේ පණ යන වැඩක් නේ. ඒ නිසා බබාට බය හිතෙනවා ඇති. තාත්තා කියනවා බය වෙන්න එපා. ඔබ යුද්ධ කරන්න ගිහින් යුද්ධ භූමියේ මැරුණොත් අනිවාර්යෙන් ඔබ දිව්‍ය ලෝකේ උපදිනවාමයි කියන එක තාත්තා කියනවා. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරමුන්ගේ අතේ නැලවෙන බව සිතන පුතේ. දිව්‍ය ලෝක යනවා කියලා හිතන්න. අපේ රට වටින එකක්. ජාතිය වටිනවා. ජාතිය කොච්චර වටිනවද? රත්තරන් විමානයක් වගේ. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. රත්තරන් කොච්චර වටිනවා වුණත් ලස්සන වෙන්න ඒක ට්‍රින්කල් වෙන්න ඕන. බබලන්න ඕන. බබලන්න එළිය ඕන. එළිය නැතුව බබලන්නේ නැහනේ. ජාතිය නැමැති රත්තරන් විමානේ බබලන්නේ ආගම නැමැති මැණික් පහනේ එළිය වැටිලා. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමක් වෙතුත් පුත නුඹ වේ. පුතේ නුඹ තමයි ජාතිය නැමැති රත්තරන් විමානයක් ආගම නැමැති මැණික් පහනක් රැක ගන්න ඉන්න කෙනා. බලන්න රූපක අලංකාරය කොච්චර ලස්සනට පාවිච්චි කළාද කියලා කවියක්. ඉතාම ලස්සනට ජාත්‍යාලය කියන එක මතු කරනවා. මේක පුතේ ඔබ සතු වගකීමක්. මොකද ඔබ සතු වගකීම? රට බේරලා දෙන එක. සමහර විට ඔබ මේවා කරන්න යද්දි සමාජයෙන් ඔබට චෝදනා එයි. ගණන් ගන්න එපා. ඉටු කොට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහු ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්. ඔබ ඉවසගත්තොත් ඔබ තමයි මගේ පුතා උතුම්. සමස්ත නිර්මාණය පුරාම මතු කරන්නේ ජාත්‍යාලය. ජාත්‍යාලය මතු කරන්නේ. ඒක සමකාලීන සමාජ අවශ්‍යතාවයක්. මේ රටේ මිනිස්සු තනිකර යටත් විජිතයක ජීවත් වුණු මිනිස්සු. අපිට නිදහස දිනා ගන්න ඕනේ, නිදහස් රටක ඉන්න ඕනේ හැඟීම් තිබුණේ නේ. ඒ නිසා මහින්ද හිමියෝ ඒක පෙන්නලා දුන්නා. නිදහස වටින එකක්. ඔයා ඒක දිනා ගන්න එන්න. ඔයාට ඒක බැරි නෑ. නිදහස මහමූදක් වවත් හැබැයි ඒ උනන උල්පත ඔබ සතුයි. මේ ජාතිය වටින එකක්, රත්තරන් විමානයක්, ආගම වටින එකක්, මැණික් පහනක්. ඒක රැක ගන්න පුතේ ඔයා එන්න. ඔයා සටන් කරන්න බය නැතුව ඔයා මිය ගියත් දිව්‍ය ලෝක යනවා. සමකාලීන සමාජ අවශ්‍යතාවයක් වුණු ජාත්‍යාලය මත කරන්න කවිය උත්සාහ කරගෙන තියෙනවා. මේ පැදි පෙළ ගලාගෙන යන්නේ නැලවිල්ලක රිද්මයට. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් තමන්ගේ පුතා නලවනකොට ගායන පද්‍යාවලියක් විදියට. ඒකේ සාහිත්‍යමය වටිනාකම ඉහළයි. නැලවිලි ගීයක අසිරිසිරි මැවෙනවා. අලංකාර භාවිත කරලා තියෙන හැඩට. නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය. රූපක අලංකාර. ජාතිය රන් විමනක් වේ
ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතුත් පුත නුඹ වේ. මේක දීර්ඝ පද්‍ය පන්තියක්. ඒකේ කොටසක් තමයි මේ අරගෙන තියෙන්නේ මුනි සිරිපා සෙමිමින්නේ කියලා. සමස්ත නිර්මාණයේ පුරා ජාත්‍යාලේ දැනවීමට කවිය උත්සාහ කරලා තියෙනවා. පුතාලා උත්තරේ ලියද්දි පද 4 කවි 3ක් හෝ 4ක් තියෙන්න ඕන. උපුටා ගැනීම තියෙන්න ඕන. නැතුව ලකුණු දෙන්නේ නැහැ. නිර්මාණශීලී ආරම්භයක්. යරත් විජිතකරණයට එරෙහිව කවි අවියක් කවි අවියක් කරගනිමින් යටත් විජිතකරණයට පහර ගහන්නට කවි අවියක් කරගනිමින් කාව්‍යකරණයේ නියලුණු ටිබෙට් ජාතික ඉස්මායිල් දෙමි කොළඹ යුගයේ පළමු පරපුරට කවියෙක්. ඔහුගේ මනරම් නිර්මාණයක් ලෙස දරුණැලවිල්ල හේවත් ජාතක තොරිල්ල පැදිපෙළ හඳුන්වා දී ඇහැට ඉන් කොටසක් මුනිසිරිපා සෙමිමින්නේ ලෙස දිගහැරේ. සමකාලීන සමාජ අවශ්‍යතාවයක් වුණු ජාත්‍යාලයේ දැනවීමට කවියා උත්සාහගෙන ඇත. ඔබ උත්තරේ පිළිවෙලට ගොනු කරන්න. උපුටා ගැනීම කවි දාන්න. පිළිතුර සනාථ කරන්න. එතකොට වැඩේ හරි. මුනිසිරිපා සෙමිමින්නේ එකෙන් විභාගයට ප්‍රශ්නයක් එයි කියලා මට හිතෙනවා. එහෙම හිතනවා නම් ඕගොල්ලන්ටත් හොඳයි. හිතෙන්නේ නැත්නම් අපිට හිතා ගන්න බලන්න.